එක පරම්පරාවක් යන්නත් කලින් ළමයින්ගේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. හිතාගන්න පුළුවන් දේ වෙනස ඔෆ්කොම් ආයතනයෙන් එළියට දාපු අලුත්ම වාර්තාවක් තියෙනවා. අන්න ඒක පදනම් කරගෙන තමයි අපි අද බලන්න යන්නේ මේ ඩිජිටල් විප්ලවය ඇත්තටම මොන වගේද කියලා. හොඳයි එහෙනම් අපි පොඩ්ඩක් කාලතරණය කරමුද? යමු ආපස්සට 2005 අවුරුද්දට. මතකද ඒ කාලේ ගෙදරටම තියෙන්නේ එකම එක පරිගණකයක්. ඒකටත් ඉන්ටර්නෙට් ගන්න ඕනේ ඩයල් අප් කනෙක්ෂන් එකකින්. අන්න ඒ කාලෙට පුදුමම දේ තමයි ඒ දවස්වල ළමයි ඉන්ටර්නෙට් ගිහින් තියෙන්නේ ගේම් ගහන්නවත් චැට් කරන්නවත් නෙවෙයි. වැඩිපුරම ගිහින් තියෙන්නේ ඉස්කෝලේ වැඩවලට. ඒකත් ගෙදර හැමෝම එකට පාවිච්චි කරන අර පරිගණකයෙන්. ඉතින් හිතාගන්න පුළුවන් නේද? ඒ කාලේ ඔන්ලයින් ලෝකය කොයිතරම් සීමිත, කොයිතරම් පාලනයක් යටතේ තිබුණද කියලා. හැබැයි අද තත්ත්වය ඒක හාත්පසින්ම වෙනස් කතාවක්. දවසේ පැය 24ෙම ක්‍රියාත්මක හැමතිස්සම අතේ තියෙන ෆෝන් එක කේන්ද්‍ර කරගත්තු සම්පූර්ණයෙන්ම වෙනස්ම ලෝකයක්. මේ වෙනස බලන්නකෝ. ළමයෙකුට වයස 12ක් විතර වෙනකොට එයාගේ ඔන්ලයින් ලෝකෙම පාලනය වෙන්නේ YouTube, TikTok, WhatsApp වගේ ඇප් වලින් පිරුණු මහා විශ්වයකින්. අර ඉස්සර පාසල් වැඩ තිබුණු තැනට දැන් ඇවිත් තින්නේ මේ වගේ වෙනම ඩිජිටල් ලෝකයක්. හොඳයි. අපි යමු පළවෙනි කොටසට. අපි මේකට කියමු මහා වෙනස් වීම කියලා. මොකද මේක තමයි මේ කතාවේ හරය. ඒ කියන්නේ gedara සාලේ තිබුණු හැමෝම පාවිච්චි කරපු එකම පරිගණකයේ ඉඳලා හැම කෙනෙක්ගේම සාක්කුවේ තියෙන පෞද්ගලික ස්ක්‍රීන් එකට ආපු ඒ ලොකු ගමන. මෙන්න බලන්න තීරණාත්මකව කාරණේ. ඒ තමයි පුද්ගලික අයිතිය. ඉස්සර වගේ පවුලේ අයගේ ඇස් ඉස්සරහා පරිගණකය පාවිච්චි කරනවා වෙනුවට දැන් හැම දෙයක්ම වෙන්නේ අතේ තියෙන පෞද්ගලික තිරයක. හිතන්න වයස 12ත් 15ත් අතර ළමින්ගෙන් 96%කටම තමන්ගේම ෆෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාලගේ ඩිජිටල් ලෝකය දැන් සම්පූර්ණයෙන්ම එයාලගේ පාලනය යටතේ. ඉතින් හැමෝගෙම අතේ තියෙන මේ අලුත් ඩිජිටල් ලෝකයේ ළමයි ඇත්තටම මොනවද කරන්නේ? අපි දැන් බලමු දෙවෙනි කොටස. අලුත් ඩිජිටල් ක්‍රීඩා පිටිය. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ළමයි හැමතිස්සම TikTok වීඩියෝ හදනවා, Instagram වල පෝස්ට් දානවා කියලානේ. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. දත්ත වලින් පේන්නේ ළමයින්ගෙන් බහුතරය නිර්මාණ කරවන්නේ නෙවෙයි නරඹන්නන්. ඒ කියන්නේ යාලා වැඩිපුරම කරන්නේ අනිත් අය දාන දේවල් බලන එක, කියවන එක, ලයික් කරන එක. ඇත්තටම සක්‍රියව මොන හරි දෙයක් නිර්මාණය කරන්නේ 28ක් වගේ පුංචි පිරිසක් විතරයි. මේ සංඛ්‍යාලේඛන වලට පණ දෙන්න අපි පොඩ්ඩක් අහමු 12 හැවිරිදි සුසී කියන මේ කතාව. එයා කියනවා මට නම් Snapchat නේතර ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙන්නේ නැහැ. අපිට group chat තියෙනවා. අපි ඒ වගේ හැම වෙලේම වගේ කෝල් ගන්නවා. ඉතින් මේකෙන් පැහැදිලි නේද ළමයින්ගේ යාළුකම් වලට යාළගේ සමාජ ජීවිතේට මේ apps කොයිතරම් වැදගත් වෙලාද කියලා. ඒ වගේම තමයි ගේමින්. ඉස්සර වගේ ගේම් ගහනවා කියන්නේ දැන් තනියම කරන දෙයක් නෙවෙයි. ඒක තමයි අලුත් සමාජශාලාව. හිතන්න වයස 3ත් 17ත් අතර ළමයින්ගෙන් 60%ක්ම දැන් ඔන්ලයින් ගේම් ගහනවා. ඒ ගේම් ගහන ළමයින්ගෙන් 64%, ඒ කියන්නේ භාගයකටත් වඩා ගේම් එක ඇතුළෙම යාළුවොත් එක්ක chat කරනවා. හැබැයි ඒ වගේම 3න් එකක් විතර කතා කරන්නේ කවුද කියලා දන්නවත් නැති ආගන්තුකයොත් එක්ක. දැන් අපි බලමු මේ ෂෝට් ෆෝම් වීඩියෝ වල බලපෑම ගැන. නම හැවිරිදි ඇල්ෆී මේක පැහැදිලි කරන විදිය හරිම අපූර්වයි. එයා කියනවා වීඩියෝ එකට ඕන අපි ඒක දිහා බලාගෙන ඉන්නවට ඊට පස්සේ ඒක මිනිස්සුන්ව හිනස්සනවා ඊට පස්සේ තව මොකක් කරේ විහිළුවක් වෙයිද කියලා බලන්න අපිට දිගටම බලන්න හිතෙනවා. ඒ කියන්නේ මේ වේගවත් ස්වභාවය හදලම තියෙන්නේ බලන කෙනාගේ අවධානය අතාරින්නේ නැතුව තියාගන්න. හොඳයි. දැන් අපි එනවා 3 වෙනි කොටසට. දෙපැත්ත කපෙන තිරය. මේක තමයි ඔන්ලයින් ලෝකයේ තියෙන ලොකුම ගැටලුව. එක පැත්තකින් තියෙනවා විශාල ප්‍රයෝජන. අනිත් පැත්තෙන් තියෙනවා බරපතල අවදානම්. ඉතින් මේ දෙක අතරේ සමබරතාවය හොයාගන්නේ කොහොමද? අපි මුලින්ම බලමු මේකේ හොඳ පැත්ත. දෙමව්පියන් පවා පැහැදිලි වාසි දකිනවා. 71ක්ම කියනවා ඉන්ටර්නෙට් එක ළමයින්ගේ ඉස්කෝලේ වැඩවලට උදව් වෙනවා කියලා. ඒ වගේම 54ක් කියනවා ඒකෙන් නිර්මාණශීලී හැකියාවන් දියුණු වෙනවා කියලා. හැබැයි කාසියේ අනිත් පැත්තත් ඒ වගේම ප්‍රබලයි. දෙමව්පියන්ගෙන් 77ක් සතවු. ඒ කියන්නේ 4න් 3කටත් වඩා බයයි ළමයි නුසුදුසු දේවල් වලට නිරාවරණය වෙයි කියලා. 70ක් සයිබර් හිරිහැර ගැන කනස්සල්ලෙන් ඉන්නවා. අන්න ඒකයි අපි දෙපැත්ත කැපෙන තිරයක් කියලා කිව්වේ.
මේ ප්‍රස්තාරයෙන් හරි අපූර්වට පේනවා දෙමව්පියන් මේ අවදානම දකින විදිහේ තියෙන වෙනස. බලන්න තොරතුරු හොයාගන්න ඉන්ටර්නෙට් පාවිච්චි කරනගේ වාසි අවදානම් වලට වඩා වැඩි කියලා දෙමව්පියන්ගෙන් 54ක් සතයක් හිටනවා. ඒ කියන්නේ භාගයකටත් වඩා. හැබැයි සමාජ මාධ්‍ය ගැන අහුවම ඒ මතේ ඉන්නේ 27ක් සතියක් විතරයි. ලොකු පරතරයක්. හතරවෙනි කොටස විශ්වාසය සහ යථාර්ථය. මෙතනදී අපි බලන්න යන තීරණාත්මක ප්‍රශ්නේ තමයි මේ සංකීර්ණ ඩිජිටල් ලෝකයේ සැරිසරන ළමයින්ට ඇත්තකම අවශ්‍ය දක්ෂතා තියෙනවද කියන එක. දත්තවලට අනුව නම් නවයෝන් වියේ ඉන්න අයගෙන් 69%කට ඒ කියන්නේ 3/2කට විතර ලොකු විශ්වාසයක් තියෙන ඔයාලට ඔන්ලයින් තියෙන බොරු දේවල් අඳුර ගන්න පුළුවන් කියලා. හැබැයි විශ්වාසය තිබුණට හැකියාව කියන්නේ වෙනම දෙයක්. එයාලට ඇත්ත පෝස්ට් එකක් අඳුර ගන්න පුළුවන් වුණාට සර්ච් ප්‍රතිඵල අතරේ තියෙන සල්ලි ගෙවලා දාපු දැන්වීම මොනවද කියලා හරියටම අඳුර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ 40% විතරයි. ඉතින් හිතන්න එයාලව නොදෙනුවක්ම වාණිජ බලපෑම් වලට හසු කරගන්න කොච්චර ලේසිද කියලා. හොඳයි දැන් අපි එනවා අපේ අවසාන කොටසට. ඩිජිටල් යුගයේ දරුවන්. මේ අලුත් අභියෝගවලට දෙමව්පියන් මුහුණ දෙන්නේ කොහොමද? එයාලා තමන්ගේ දරුවන්ගේ ඔන්ලයින් ජීවිත කළමනාකරණය කරන්නේ කොහොමද? අපි බලමු. මෙතන තියෙන ලොකු පරතරයක් දෙමව්පියෝ සහ දරුවෝ අතර. හිතන්න ගොඩක් සමාජ මාධ්‍යවලට තියෙන අවම වයස 13 බව දන්නේ දෙමව්පියන්ගෙන් 32ක් විතරයි. ඒ කියන්නේ 3න් එකටත් වඩා අඩුයි. හැබැයි වයස 13ට අඩු ළමයින්ගෙන් 51ක්, ඒ කියන්නේ බාරයකටත් වඩා කොහොමද මේ ඇප්ස් පාවිච්චි කරනවා? කලින් කාරණිය තවත් තහවුරු වෙනවා මේ දත්තෙන්. වයස 8ත් 17ත් අතර ළමයින්ගෙන් 40%ක්ම පිළිගන්නනවා එයාලා ඇප් එකකට හරි වෙබ්සයිට් එකකට හරි යන්න බොරු වයසක් තියලා තියෙනවා කියලා. ඉතින් පේනව නේද මේ වයස් සීමාවන් කියන එක දැන් නමට විතරක් තියෙන දෙයක් වෙලා. ළමයි ලොකු වෙන්න දෙමව්පියන්ට තිර කාලය, ඒ කියන්නේ ස්ක්‍රීන් ටයිම් එක පාලනය කරන එක තවත් අමාරු වෙනවා. ඒ වගේම ජීවිතයේ සමබරතාවයෙන් නැති වෙයි කියන බයත් වැඩි වෙනවා. ඒ කියන්නේ ළමයි යෝන් වියට එනකොට මේ අභියෝගය තවත් ලොකු වෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නයත් එක්ක නතර වෙමු. දරුවෙකුගේ මුළු ලෝකෙටම තියෙන ප්‍රධානම ජනේලය එයාලගේ අතේ තියෙන පෞද්ගලික ස්ක්‍රීන් එකක් වෙලා තියෙන මේ කාලේ නීති රීති දාන එක විතරක් ප්‍රමාණවත්ද? මේක තමයි අද හැම දෙමව්පියෙක්ම හැම ගුරුවරයෙක්ම අපි හැමෝම මුණ දෙන ලොකුම අභියෝගය.